ආයුබෝවන්. ජයග්‍රහණය කියන්නේ ඇත්තරම අහඹුවක් නෙමේ. ඒක නොනවතින අධිෂ්ඨානයක් නොසැලන කැපවීමක් එක්ක තියෙන ප්‍රතිඵලයක්. ඉතින් එක පැත්තකින් ගත්තොත් වේදිකාවේ තියෙන කතිකත්වය අනි පැත්තෙන් වෙනත් දක්ෂතා එක්ක අධ්‍යාපනය හිනි පෙත්‍ර ගමන් කරනම කියන්නේ ඇත්තටම දක්ෂතාවයක්. ඉතින් අද The Voice of Victory පළමු පියවර තබන අද දවසේදී විද්‍යාලය මාධ්‍ය මැදිරියට අද දවසේ අපි අරන් එන්න ලෑස්ති වෙන්නේ අපි කවුරුත් ආදරය කරන අපේ ආදරණීය නිහතමානී චරිතය. ඉතින් ගියවර පැවැත්වුණු අපොස උසස් පෙළ විභාගයේ ඒ සාමාර්ථ 3ක් ලබාගෙන ඒ වගේම දිස්ත්‍රික් ප්‍රමුඛතා අතරින් 9 වෙනි ස්ථානය ලබා ගන්න ඔබ විද්‍යාලයේ ඉගෙනම ලබන දක්ෂ සහෝදරියකට හැකියාව ලැබෙනවා. ඉතින් ඇයව තමයි අද දවසේ අපි මේ විකාශය සඳහා සෝදානම් කරගෙන ඉන්නේ. ඉතින් අයබෝවන් අක්කේ. අයිබෝන්. මුලින්ම මුළු පාසල වෙනුවෙන්ම අක්කට අපේ උණුසුම් සුබපැතුම් එක් කරනවා. ඒත් එක්කම මගේ පළවෙනි ප්‍රශ්නය වෙන්නේ මම ඇත්තරම මේක දන්න තිහින්ද නෙමේ. ඒ ජයග්‍රාහි හඬින්ම තමන් කවුද කියන එක ඇය කවුද කියන එක අහන්න අපේ ගොඩක් කට්ටය බලාගෙන ඉන්න. ඉතින් අපිට කියන්න කවුද මේ විශිෂ්ට ප්‍රතිඵලය පිටු පස්ස ඉන්නේ දක්ෂ ශිෂ්‍යාව. ඒවගේම ඔබගේ විස්තරටිකක් අපි ශ්‍රාවකයන්ට මතක් කරම්. මම තීරණුති නිලාර අනුදෘශාන්ත ජෝන් ජාතික පාසලෙන් තමයි අධ්‍යාපනය ලබන්නේ. මම 2024 2025 විද්‍යාලීය මාධ්‍ය ඒකකයේත් කතික හා විවාද සංසදයේ සභාපතිනිය විදිහට වගේම 2025 2026 විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදිහට කටයුතු කරා. ඒ වගේම දැන් මම විද්‍යාලයේ අපොස උසස් පෙළ හදාරලා විශ්වවිද්‍යාල අපේක්ෂිකාවක් විදිහට ඉන්නවා. ඔව් ඉතින් මේ ප්‍රතිඵලය දැනගත්ත ගමන් ඒක කාටද ඉස්සෙල්ලම කිව්වේ? මුලින්ම මම මේ ප්‍රතිඵලය බලන්නේ මගේ අම්මත් එක්ක. ඊට පස්සේ මම කතා කරලා කියන්නේ තාත්තත් එක්ක. ඉතින් මුලින්ම මගේ විභාග ප්‍රතිඵලය අම්මයි තාත්තයි එක්ක වගේම මගේ ප්‍රතිඵලය බැලුවම මම නෙමෙයි අයියා කෙනෙක්. ඉතින් ඒ අයියත් එක්ක තමයි මේ ප්‍රතිඵලය බෙදාගත්තේ. ඔව් ඉතින් අක්කගේ අම්ම කියන්නේ ඇත්තම ඇත්තටම නිහතමානී චරිතයක්. ඉතින් අපි මේ වීඩියෝ පටිගත කරන මේ වෙලාවෙදිත් මේ කැමරාව පිටුපස්සේ ඉඳන් අක්කා දිහා බලන් ඉන්නවා. ඉතින් අම්ම ගැන තව පොඩ්ඩක් අපි මතක් කරමු. අනිවාර්යෙන් මල්ලි. මොකද මම පවුල ඇතුළේ මට ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ගොඩක් වෙලාවට මම බාහිර වැඩ කරද්දී විශේෂයෙන් කතික විවාද නිවේදන වගේ දේවල් වලදී මම සාමාන්‍ය ටිකක් පසුබහින චරිතයක් මුල් කාලෙදී. හැබැයි අම්මා තමයි නෑ ඔයාට පුළුවන් ඔයා මේක කරන්න තරගයකට උනත් නෑ ඔයා යන්න ඕනේ අනිවාර්යෙන් කියලා මාව දිරිමත් කළා. සහ මගේ හැම දෙයකදීම අනිවාර්යෙන් අම්මා ඉන්නවා. මම ඉස්කෝලේ මොකක් හරි ශිෂ්‍ය නායක වැඩක් කරත් අම්මා අනිවාර්යෙන් එකමාරෙන් පස්සේ ඉන්නේ රෑ 10ද රෑ 10 වෙනකම් මම ඉන්නවා එක දිගට ඉස්කෝලේ මාත් එක්ක. ඇත්තටම කිව්වොත් අම්මා තාත්තා සහ අක්කා මේ කියන තුන්දෙනා හින්දම තමයි අද මේ හැම ජයග්‍රහණයක්ම මම ලබාගෙන තියෙන්නේ. ඒකත් මතක් කරන්න. ඔව් ඉතින් ඒ වගේම තමයි ඔබ අධ්‍යාපනයෙන් වගේම ඇත්තරම ගතොත් එම වේදිකාවත් ජයග්‍රහණය කරපු කෙනෙක්. ඉතින් අපි දන්නවා කතික තරංග ඉසව් ගත්තහම ලංකාවෙන්ම දිදුරන කතිකයවෙන්න ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ විෂය බාහිරංශවලින් ඒ කතිකත්වයෙන් ලැබපු පන්නරේ කොහොමද මේ වගේ රිසල්ට් එකක් දාන්න මේ වගේ රෑන්ක් එකක් දාන්න කොහොමද ඒ ලෙවල් වලට ඒක සපෝට් එකක් උනේ? පළවෙනි කාරණාව කතික වලින් සහ නිවේදන වලින් අපිට හම්බ වෙනවා කාලය කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක. අපි ඒ කාලය ඇතුළතදී කොහොමද වැඩ ටික සැලසුම් කරගෙන යන්නේ. ඒ වගේ සැලසුමක් ඇතුව වැඩ කරන්නේ. ඊට පස්සේ කාලය කළමනාකරණය කරන්නේ කොහොමද? කොහොමද අපි හරියට ඔළුවට දාගන්න ටික අපි ලියන්නේ කොහොමද? කතා කරන්නේ කොහොමද? මේ හැමදේම ගොඩක් අපිට වැදගත් වුණා. ඒ කතිකත්වයෙන් නිවේදනයෙන් ඒ ලැබිච්ච පන්නරය තමයි මම අධ්‍යාපනය පාඩම් වැඩ කටයුතු කරද්දී පවා මම කොහොමද වෙලාවට වැඩ කරන්නේ, කොහොමද වෙලාවට පේපර් එක ලියන්නේ, ඊට පස්සේ කොහොමද මම පාඩම් කරන වෙලාව මැනේජ් කරගන්නේ කියන එකට මට ලොකු පිටුවහලක් වුණා. කතික නිවේදන සහ විවාද කියන මේ තුනම. ඇත්තට මේ අත්දැකීම හරිම වටිනවා. ඒත් එක්කම අපි මතක් කරොත් එහෙම ඔබ ගැන විද්‍යාලයේ මාධ්‍යකයේ වසර ගණනාවක් පුරාවටම සමාජිකත්වය තරමින් ඒ වගේම සභාපතිත්වයේ පවා ඔබ හොබවනවා. ඒත් එක්කම මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාවටම නායකත්වය දෙමින් ඔබට හැකියාව ලැබෙනවා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදිහට කටයුතු කරන්න. ඉතින් මේ දැවැන්ත වගකීම් සමුදායත් එක්ක විනය කටයුතු වලට සහයෝගය දෙමින් කොහොමද මේ වගේ විද්‍යාලයට තීරණයක් අත්කර දෙන්න මේ වගේ රිසල්ට් එකක් දාන්න කොහොමද ඒක වාට හෙල්ප් එකක් වුණේ?
ඒ කියන්නේ මල්ලි සාමාන්‍යයෙන් ඉස්කෝලේක ඉන්නවා ළමයි කොට්ටාස 3ක්. පළවෙනි කොට්ටාසේ තමයි අපි සාමාන්‍යයෙන් සමහර අය හිතනවා බාහිර වැඩ කරාම මට ඉගෙනීම මිස් වෙයි. ඒක නිසා බාහිර වැඩ ඕනේ නැහැ. මං ඉගෙන ගන්න වැඩ ටික විතරක් කරනවා. ඒ වගේ අයට දැනුම තිබුණට ආකල්ප කුසලතා කියන ඒවා නැහැ. සමහර පිරිසක් ඉන්නවා මම මේ වැඩේ කරපු හින්දා තමයි මට ඉගෙන පාඩම් කරගන්නවත් බැරි වුණේ. මට පාඩම් වැඩ මිස් වෙනවා කොයිද මේ වැඩත් එක්ක. එහෙම හිතන අය ඉන්නවා. ඒගොල්ලන්ට ආකල්ප කුසලතා තිබුණට දැනුම නැති වෙනවා. හැබැයි සමහර කොටසක් ඉන්නවා ඒගොල්ලෝ කියනවා නෑ මට මේ වැඩේ කරන ගමන් අවුලක් නෑ මට අද මිස් වෙච්ච වැඩ ටික මම හෙට කොහොම හරි කවර් කරගන්නවා. අන්න එහෙම ඉගෙනීම සහ බාහිර වැඩ කටයුතු කරන ඒ දෙකම කරන කට්ටියගේ තමයි දැනුම ආකල්ප කුසලතා කියන මේ තුනම වර්ධනය වෙන්නේ. මම හිතන්නේ අධ්‍යාපනය කියලා අපි ලබා ගන්නෙත් ඒක. ඒක නිසා මම විශ්වාස කරනවා අනිවාර්යෙන් ළමයෙකුට ඉගෙනීම වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් තිබිය යුතුමයි. හැබැයි ඒ සමබරතාවයක් ඇතුව. මොකද එකක් විතරක් වැඩිපුර තිබුණයි කියලා අපිට ජීවිතේ ඉස්සරහට යන්න බෑ. හැබැයි ඒ සමබරතාවය හදාගන්න නම් අපි මුලින්ම හදාගන්න ඕනේ අපේ මොලේ, අපේ බ්‍රේන් එක. ඒ කියන්නේ මට ඉගෙන ගන්න ගමන් මට මේ වැඩේ කරන්නත් පුළුවන්. සමහර දවස් දින ඔයත් දන්න ඇති රෑට් ඉවෙන්ට් එකේ නෝදේට එනවුන්සින් කරන්න. එතකොට ඒ වගේ වෙලාවට මම මේක කොහොම හරි කරන කියන අතරතුරදී අපිට රෑට හරි ඒ දවස් ඇතුලේ පාඩම් කරගන්න බැරි වෙනවනම් අපි හිතා ගන්න ඕනේ හරි. අද මිස් වෙච්ච වැඩේ ඒ පාඩම් වැඩේ මම හෙට හරි කරනවා කියන තැනට ඔයගේ මොලේ හැදින්න ඕනේ. මේක විතරක් කරනවා ඉගෙනීම ඕනේ එහෙමත් නැත්නම් නෑ ඉගෙන ගන්න ටික විතරක් කරනවා බැජ් එකට විතරක් මම මෙහෙම ඉන්නවයි කියලා හිතනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. සහ දෙවනි එක තමයි කරන වැඩේ කරන වෙලාවට හරියට කරන එක. මොකද සමහර වෙලාවට තියෙනවා අපි පැය 10ක් විතර පාඩම් කරනවා. යාළුවා දාපු ස්ටේටස් එක මොකද්ද රැයට කන්න තියෙන කෑම එක මොකද්ද ඕව කල්පනා කර කර තමයි පාඩම් කරන්නේ. එහෙම පාඩම් කරන පැය 10න් වැඩක් නැහැ. හැබැයි අපි මේ හැම දෙයක්ම ඔළුවෙන් ඈත් කරලා පාඩම් කරනවා නම් හරියට ඒ පැය පාඩම් කරන ටික ඔළුවට යනවා අර පැය 10ටම වඩා. ඒක දැන් අපි විෂය බාහිර ක්‍රියාකාරකමක් කරනවා වුණත් එහෙම. මීඩියා එකේ වැඩක් වෙන්න පුළුවන්, ශිෂ්‍යනායක වැඩක් වෙන්න පුළුවන්. ඒ කරන වැඩේ කරන වෙලාවට හරියට කරනවා නම් සහ අපේ මොලේ අපි ඕන දෙයකට බැලන්ස් කරන්න පුළුවන් කියන තැනට අපේ බ්‍රේන් එක හදා ගන්නවා නම් මම හිතනවා ඕන වැඩක් එක්ක අපිට ඉගෙනීම කියන එක සමබරව කරගෙන යන්න පුළුවන්. ඔව් ඇත්තටම ඒක ලොකු ආදර්ශයක් වෙනවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ අපි දන්න දෙයක් තමයි දියුණුව කියන දේ හැම වෙලාවෙම මල් පාවාඩ මත ඉදිවෙන්න එකක් නෙමෙයි. අනිවාර්යෙන්ම දියුණු වෙන එක්කෙනාට බාධා සහ විවේචන කියන දේවල් එල්ල වෙනවා. ඉතින් අක්කට මොනවාද ඒ වගේ එල්ල වෙච්ච බාධා සහ විවේචන කොහොමද ඒව බැලන්ස් කරගෙන මේ වගේ රිසල්ට් එකක් දාන්න බ්‍රේන් එක හදාගත්තේ? මල්ලි කියපු කතාවම තමයි මටත් කියන්න තියෙන්නේ. කොහොමත් සාර්ථක වෙන්න කෙනෙකුට මල් පාවඩ මතින් යන්න දෙන්නේ නැහැ. සමහර වෙලාවට බාධා එල්ල වෙන්න පුළුවන්, විවේචන එල්ල වෙන්න පුළුවන්, අවස්ථා අහිමි කිරීම ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවට සමහර වෙලාවට අපිට ඉන්නවා ඒව ඇතුලේ දිරිමත් කරන්න යාළුවෝ ඉන්නව වෙන්න පුළුවන්, සහෝදරයෝ ඉන්න වෙන්න පුළුවන්, අපේ දෙමව්පියෝ, ගුරුවරු අපිත් එක්ක ඉන්නවා. මටත් එහෙම ඉඳලා තියෙනවා. මොකද සමහර තැන් තියෙනවා බාධා විවේචනාව බෑ මට මේක කරන්න බෑ මම දැන් මේක අතාරිනවයි කියන තැනට මමත් ඇවිල්ලා තියෙනවා. නමුත් දැන් තේරුම් ගත් එක දෙයක් තියෙනවා. ඒ තමයි අපිට කවුරු හරි ඊර්ෂ්‍යා කරනවා නම්, බාධා කරනවා නම්, විවේචනය කරනවා නම් මතක තියාගන්න එයාලට නැති දෙයක් ඔයා ළඟ තියෙනවා. ඒ කියන්නේ ඔයා ප්‍රබල චරිතයක්. ඇත්තටම මම සමහර වෙලාවට මට එහෙම වුණාම මම හිතා ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ළඟ නැති දෙයක් මල් ළඟ තියෙන නිසා තමයි ඒගොල්ලෝ ඒ විදිහට මට කරන්නේ. ඒක නිසා කවදාවත් ඒගොල්ලන්ට වෛර කරන්න යන්න එපා. ඒගොල්ලන්ට අනුකම්පා කරන්න. ගොඩක් වෙලාවට අපිට බාධා විවේචනාවම අපේ ඔළුව අවුල් වෙච්ච වෙලාවට අපි වෛර කරනවා වෙනුවට අපි ඒගොල්ලන්ට අනුකම්පා කරාම අපේ ඔළුවට උනත් අපේ මනසට අපේ ශරීරයටත් ඒක ලොකු සහනයක් වෙනවා. සහ දෙවැනි එක ඒ විදිහට කරන අයට දරාගන්න බැරිව දෙන්න පුළුවන් හොඳම දඬුවම තමයි සමාව දෙන එක. හැබැයි ඒ සමාව දෙන්න ඕනේ අපි සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට නෙමෙයි. එයාලා අපෙන් උදුරගන්නේ මොකක්ද? ඒ දේම අරගෙන දිනපු කෙනෙක් විදිහට නම් අපි ඒගොල්ලන්ට සමාව දෙන්නේ. ඒක තමයි යාලට දෙන්න පුළුවන් හොඳම දඬුවම. ඔයාට බැහැයි කියලා කවුරු හරි කියනවනම්, ඔයාට බැරි තැනට කවුරු හරි වැඩ කරනවනම් ඒ වෙලාවට නිහඬ වෙන්න. ඒ වෙනුවෙන් කතා කරන්න යන්න එපා. හැබැයි ඒ වෙනුවට ඔයාගේ ටාගට් එකට යන්න. මං හිතනවා මට ආපු විවේචන ප්‍රශ්න ඒ හැම දෙයකටම මම මාධ්‍යකකේ සභාපතිනිය වෙලා, කතික හා විවාද සංසදයේ සභාපතිනිය වෙලා, ප්‍රධාන ශිෂ්‍ය නායිකා වෙලා සහ ඒත් එක්කම මේ ගත්ත රිසල්ට් එක
මට එදා ප්‍රශ්න කරපු හැම කෙනෙකුටම මට නිහඬව උත්තර දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා සහ ඒක තමයි ඒගොල්ලන්ට දෙන්න පුළුවන් හොඳම දඩේ. මම හිතනවා අපි හරි දේ කරනවා නම් අපිට කවුරු වැරදි කරත් අපි අපේ ගමන යනවා. ඉතින් ඒක නිසා කාටත් වෛර කරන්න එපා සහ කාටවත් ඊර්ෂ්‍යා කරන්න එපා. මොකද ඒගොල්ලෝ ළඟ තියෙන දෙයක් කවදාවත් අපිට ගන්න බෑ. වගේම තමයි අපි ළඟ තියෙන දෙයක් තව කාටත් ගන්නත් බෑ. ඒක නිසා අපි කාටත් ඊර්ෂ්‍යා කළ වැඩකුත් නෑ. ඊර්ෂ්‍යා කරන අයට වෛර කළ වැඩකුත් නෑ. ඒක නිසා කවුරු මොන දේ කරත් ඔයාගේ ටාගට් එකට යනවනම් එතන තමයි ඔයගේ දෙන්න තියෙන්නේ. ඔව් ඉතින් අපි හැමෝ දණ්ඩයක් තමයි රණතියක්ක ඔය දෙන ආදර්ශය එයා අනිවාර්යෙන්ම ප්‍රායෝගිකව පෙන්නපු කෙනෙක් කියලා අපි කවුරුත් දන්නවා. ඉතින් මං හිතන්නේ අක්ක ඔය කිව්ව බාධා සහ විවේචන වලට අක්කගේ පැත්තෙන් වෙන්න ඕන රිටර්න් එක මං හිතන්නේ මේ රිසල්ටකින්ම අක්කා පෙන්නලා තියෙනවා මට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. අපි ඊළඟ ප්‍රශ්නයට යන්නේ දැන් අක්කා හොඳ රිසල්ට් එකක් දාලා ඉන්නවා රෑන්කයක් එක්කම දිස්ත්‍රික්කේ 9 වෙලා ඒ සාමාර 3ක් අරගෙන තමයි අක්ක මේ අපොස් උසස් පෙළ විභාගය මේ ආකාරයට ඉහළින් සමත් වෙන්නේ. ඉතින් අක්ක ඉදිරි බලාපොරොත්තු වුණාද සරසවිසිහින ඒ වගේම අපි ඉදිරි බලාපොරොත්තු ගැන අපේ ශ්‍රාවකයන්ට මතක් කරමු. ඔව් මම දැන් විශ්වවිද්‍යාල අපේක්ෂිකාවක් විදිහට ඉන්නවා. ඉස්සරහට හිතනවා හොඳ විශ්වවිද්‍යාල ගමනකින් මට සාර්ථක පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියලා. මොකද මම නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය කියන පීඨෙන් තමයි අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මට තියෙන එකම බලාපොරොත්තු ඇවිල්ලා රටට ණය නැති මිනිහෙක් වෙන එක. මොකද අපිට පුළුවන් ඕන තරම් සල්ලි හම්බ කරන් ඕන තරම් මාර්ග තියෙනවා. හැබැයි හොඳ විදිහට හම්බ කරනවයි කියන එක හැමෝටම බැහැ. ඉතින් මට ඕනේ හොඳ විදිහට ආදායමක් ලබලා රටට ණය නැති රටට වැඩ ඇති පුද්ගලයෙක් වෙන එක තමයි මගේ තියෙන එකම බලාපොරොත්තුව. ඉතින් මං හිතන විදිහට අක්කගේ දෙමව්පියොත් ඒක වෙන්නදී බලාපොරොත්තු වෙනවා ඇත්තේ රටට වැඩදායි පුද්ගලයෙක් බිහි කරන්න. ඒත් එක්කම මං යොමු කරන්නේ ප්‍රශ්නය අක්ක දන්න ඇති තව මාස එකම මහරග එකක කාලයක් ඇතුළේදී අක්කා වගේම අක්කා ලිගුව වගේම විභාගයක් තව ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න සහෝදර සහෝදරිය පිරිසක්. ඉතින් ඒගොල්ලන්ට අක්ක දෙන අවංකම පණිවිඩය මොකක්ද? කොහොමද ඒගොල්ලෝ වැඩ කරන්න ඕනේ මේ මාස 2-3 ඇතුලේ? මාස 2ක් කියලා කියන්නේ හිතන තරම් ලොකු කාලයක් නෙමෙයි. ඒක සති 8ක්. හරියටම සති 8යි තියෙන්නේ. ඒතර මේ කාලේ ඇතුලේ ඔයාලා කරන්න ඕන එකම දේ ඉගෙන ගන්න එක. මොකද මේ මාසය ඇතුලේ වෙන බාහිර ක්‍රියාකාරකම් වලට යොමු වෙනවයි කියන්නේ ආගේ මානසිකත්වය පොඩ්ඩක් එතනින් අයින් වෙනවා. කම්මැලිකම ආවොත් ආපහු පාඩම් කරන්න හිතෙන්නෙම නැහැ. ඉතින් මම කියන්නේ මේ මාස 2 ඇතුලේ බාහිරින් එන්න පුළුවන් දේවල් අයින් කරන්න. ට්‍රිප් යන්න හිතනවා වෙන්න පුළුවන්. ඒ දේවල් පොඩ්ඩක් පැත්තකට දාන්න. වෙන වැඩ මොනවා හරි පාටි වලට යන්න හිතනවා වෙන්න පුළුවන්. ඒ දේවල් හැමදේම අයින් කරන්න. මොකද අපි අවුරුදු 2ක් ගෙවලා දැන් මේ ඉන්නේ අන්තිම මාස 2 ඇතුලේ. මේ මාස 2 ගහන ගේම සෑහෙන වටිනවා A level වලට. මොකද A level කියලා කියන්නේ O level වගේ නෙමෙයි. ඒක ලොකු තරගකාරී විභාගයක්. ඒක නිසා කියන්න තියෙන එකම දේ තමයි මේ මාස 2 ඇතුලේ ඉගෙන ගන්න, ඔයා පාඩම් කරන්න. හැබැයි පාඩම් කරන වෙලාව ඇතුලේ හරියට පාඩම් කරන්න. ඔළුවේ කිසි දෙයක් තියාගන්න එපා. ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඔයාට පෞල් ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඉස්කෝලෙන් යාළුවන්ගෙන් ප්‍රශ්න එනවා වෙන්න පුළුවන්. හැබැයි මේ පාඩම් කරන වෙලාව ඇතුලේ ඒ හැමදේම ඔළුවෙන් අයින් කරගන්න. ඒ ඔළුවෙන් අයින් කරගන්න ප්‍රශ්නයක් නෑ. සින්දුවක් අහනවා වෙන්න පුළුවන්. නැත්නම් අම්මත් එක්ක ඔයා නිදහසේ කතා කරනවා වෙන්න පුළුවන්. ඒ කාලය ඇතුලේ ඔයාගේ ඔළුවේ තියෙන හැම දෙයක්ම අයින් කරලා මේ කාලේ පුළුවන් තරම් පාඩම් කරන්න. මොකද මේ මාස 2 ඔයා නිකන් ඉඳලා A level ලියලා ඔයා හිතන රිසල්ට් එක ඔයාට ආවේ නැති වුණොත් එතනින් එහාට ඔයා පසුතැවෙනවා. හැබැයි මේ කාලේ ඔළුවේ තියෙන හැම දෙයක්ම කොහොම හරි පාලනය කරගෙන ඔයා පාඩම් කරලා ඔයා හිතනවටත් වඩා රිසල්ට් එකක් ආපු දාට ඔයා විතරක් නෙමෙයි ඔයාගේ පවුලේ අයත් සතුටු වෙයි. ඒක නිසා මේ මාස 2 ඇතුලේ අවධානයෙන් ඉගෙන ගන්න වැඩ ටික කරන්න. මේ කාලේ ඔයාට අනිවාර්යෙන් A level වලට ගේමක් ගහන්න පුළුවන්. වැටෙන්න එපා. මාස 2යි තියෙන මට කරගන්න බැහැ කියන එක. මේ අන්තිම මාස 3 ගේම ගහපු ඉගෙන ගත්ත A level රිසල්ට් ගත්ත ගොඩක් අය ඉන්නවා. ඒක නිසා අන්තිම කාලේ අතාරින්න එපා. ඒක තමයි කියන්නේ. ඔව් ඉතින් අක්කා එහෙම කියනකොට ඇත්තරම බාහිර වැඩ එක්ක ඉන්න අපිටත් එන්නේ ලොකු ආඩම්බරයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිටත් ඇත්තරම බාධා සහ විවේචන එල්ල වෙනවා. මොකද අපි බාහිර වැඩත් එක්ක ගියාම අපේ අධ්‍යාපනය කටයුතු
අඩාල වෙනවා කියලා. නමුත් අපි දන්නවා කොහොමද දෙයක් බැලන්ස් කරගෙන කරන්න. ඉතින් අපි ඒක ඇත්තටම ආදර්ශයට ගන්නේ අක්කල වගේ වැඩිමල් අක්කලගේ. ඉතින් අවසාන වශයෙන් අක්කට මුණද කියන්න දෙන්නේ පාසලෙන් වෙන්න පුළුවන් අපි ඒ ගැන මතක් කරමු. මට අන්තිම පතාවට කියන්න දෙයක් තියෙනවායි කියලා නම් කියන්න තියෙන්නේ සාර්ථක කෙනෙක් වෙන්න. හැබැයි ඒක ඔයා තව කෙනෙක් එක්ක සංසන්ධනය කරන්න යන්න එපා. තව කෙනෙක්ගේ සාර්ථකත්වය නෙමෙයි ඔයාගේ සාර්ථකත්වය. ඒක ඔයාගේ වයසෙන් පහු වෙන්න පුළුවන්. අයින මට්ටමත් එක්ක වෙන්න පුළුවන්. ඔයාට කරන්න පුළුවන් දේ මොනවාද? ඒක ඇතුළේ ඔයාට කොච්චරක් දේ කරන්න පුළුවන්ද ඒ තැනට යනවා කියන තැන තමයි ඔයාගේ සාර්ථකත්වය තියෙන්නේ. ඒක නිසා කට්ට කාගෙන හරි ඔයාගේ ගමන ඔයාට යන්න පුළුවන් තරමට යන්න. සහ අනිත් කාරණාව තමයි ඔයා සාර්ථක වෙනවා නම් ඒ සාර්ථක වෙන්න ඕනේ ඔයාගේ හදවත මොලේ මේ දෙකම එකට එකතු කරගෙන. මොකද අද තාක්ෂණයත් එක්ක දියුණු වෙන ලෝකේ අපිට සමහර වෙලාවට අපේ හැඟීම් අපිට අමතක වෙලා තියෙනවා. තව මිනිස්සෙකුට අනුකම්පා කරන්න දන්නේ, තව මිනිස්සෙකුට ආදරය කරන්න දන්නේ. තව කෙනෙක්ගේ සතුට අපිට ඒ දිහා බලලා හදවතින්ම සතුටු වෙන්න බැරි වෙලා තියෙනවා මේ තියෙන කාර්ය බහුලත්වයේ ප්‍රශ්නත් එක්ක. හැබැයි එහෙම නෙමෙයි ඇත්තටම වෙන්න ඕනේ. අපි මිනිස්සු අපිත් එක්ක අපේ හදවත තියෙන්න ඕනේ. එතකොට තමයි අපි ඇත්තටම මිනිස්සු වෙන්නේ. ඒක නිසා මොලේ හදවත මේ දෙකම එකට එකතු කරගෙන ඔයා කවදා හරි සාර්ථක කෙනෙක් වෙන්න. ඒක තමයි ඔයා ඔයාටත් ඔයා වටේ ඉන්න අයටත් ඔයා කරන එකම යාම. සහ මේ වෙලාවේ මම තව කාලේ ඉල්ලනවා පොඩ්ඩක් ඒ තමයි ස්තුති කරන්න. මොකද අද මම මේ තරම් දුරට හරි සාර්ථක වෙලා ඉන්නවා නම් ඒකට හේතු දෙකයි. එක පවුල දෙක පාසල. මොකද අද මම මේ තැන ඉන්නකොට මම මේකාවේ ලස්සන ගමනකින් නෙමේ 1000ක් ප්‍රශ්න මැද්දේ 1000ක් අත්හැරීම් වේදනාවන් මැද්දේ ඒ හැම තැනකදීම මගේ හයියට හිටියේ අම්මා තාත්තා අක්කා. මොකද විශේෂයෙන්ම බාහිර වැඩ කරද්දී අපිට අම්මලගෙන් තාත්තලගෙන් එන්න වෙන්න පුළුවන් දේවල් තමයි ඕක කරන හින්දාට ඉගෙනින් මිස්සෙනවා මේව කරන්න එපා පාඩම් වැඩ විතරක් කරන්න එහෙම කියලා. හැබැයි ඔයාට පුළුවන් නම් කරන්න කමක් නෑ ඔයා කරන්න. හරි ඔයාට බැරි නම් ප්‍රශ්නයක් නෑ ඔයා කරන්න එපා කියලා අපිට අපේ පැත්තෙන් හිටගන්න දෙමාපියෝ ඉන්නවයි කියන්නේ ඒක අපිට ලොකු හයියක්. ඇත්තටම මගේ දෙමාපියෝ මට එහෙමයි. අද මම මේ තැන ඉන්නේ ඒගොල්ලෝ කරපු දහසක් කැපකිරීම මැද්දේ ඒගොල්ලෝගේ දහසක් දරා ගැනීම මැද්දේ. සහ දෙක මගේ පාසල පානදුර ශාන්ත ජෝන් ජාතික පාසල. මොකද මම පාසල් 4කින් අධ්‍යාපනය ලැබපු කෙනෙක්. මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, කොළඹ හේමමාලි බාලිකා විද්‍යාලය, හිරණ ප්‍රාථමික විද්‍යාලය සහ අවසානයේ තමයි මම පානදුර ශාන්ත ජෝන් ජාතික පාසලට එකතු වෙන්නේ. හැබැයි මගේ ළමා කාලේ මම වැඩිපුරම ගෙව්වේ පානදුර ශාන්ත ජෝන් ජාතික පාසලත් එක්ක. මම වැඩිපුරම හිටියේ ඉස්කෝලේ, මම වැඩිපුරම ඉන්න කැමතිත් ඉස්කෝලේ. එතනින් තමයි මම ජීවිතේ ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන එක ඉගෙන ගත්තේ. මොකද ගෑනු පිරිමි ભેදකම් නැති යාළුකම් සහෝදරකම් මැද්දේ අපි ඉගෙන ගත්තා, අපි සතුටු වුණා. විශේෂයෙන්ම අපේ විද්‍යාලයේ හිටපු ගුරු මණ්ඩලයේ ඉන්න ගුරු මණ්ඩලය. මොකද අපේ හැකියාවන් මොනවාද? ඒ හැකියාවන් දිහා බලලා හදවතින්ම සතුටු වෙන, හදවතින්ම සහයෝගය දෙන ගුරුවරු පිරිසක් පානදුර ශාන්ත ජෝන් ජාතික පාසලේ ඉන්නේ. ඒ වගේම තමයි ප්‍රශ්නයක් බය නැතුව කතා කරන්න පුළුවන්. ඒ ප්‍රශ්නකදී හයියක් වෙන්න පුළුවන් ගුරුවරු හිටියා, අදටත් ඉන්නවා. ඉතින් ඒක නිසා මම හිතනවා ඉස්කෝලෙන් ලැබපු අත්දැකීම තමයි මම ඉස්සරහට ජීවත් වෙන්න ඕනේ කොහොමද, කවද ආශ්‍රය කරන්න ඕනේ, කවද ආශ්‍රය කරන්න ඕනේ නැත්තේ, කොහොමද අපි ඉන්න ඕනේ මිනිස්සුත් එක්ක කියන මේ හැමදේම ඉගෙන ගත්තේ මම ඉස්කෝලෙන්. ඉතින් ඒක නිසා බොහොම ස්තුතිවන්ත වෙනවා ජීවිතේ හදන ඉස්කෝලේට සහ විශේෂයෙන්ම මාධ්‍යකයට. මොකද මම අවුරුදු 7ක් හිටියා මාධ්‍යකකේ. මම මුලින්ම විෂය බාහිර ක්‍රියාකාරකමක් කියලා මම එකතු වුණෙත් මාධ්‍යකකයත් එක්ක, නිවේදන වැඩත් එක්ක. එතනදී හම්බුණා අමතක නොවන සහෝදර සහෝදරියෝ පිටිසක්, අයියලා මල්ලිලා යාළුවොත් එක්ක අපි තිබුණා මාධ්‍යකකේ. කඩන් වැටිච්ච කාලයක් තිබුණා. ඒක ගොඩ ගන්න අපි සෑහෙන්න කට්ටක් කෑවා. අපි හැමෝම එකතු වෙලා. සමහර වෙලාවට කවුරුත් සපෝට් කරන්න හිටියේ නෑ. ඉන්න කට්ටියත් එක්ක එකතු වෙලා අපි ලොකු කට්ටක් කෑවා. ඒක මං හිතන්නේ ඔයා වගේම මේ තිරේ පිටපස්සේ ඉන්න අයත් දන්නවා. ඉතින් ඒ කට්ටත් එක්ක ඒ ලැබපු අත්දැකීම් ඇත්තරම ජීවිතේ අපි ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද, දරාගන්නේ කොහොමද, මේ හැමදේම මම මාධ්‍යකකේ ඇතුළෙනුත් ඉගෙන ගත්තා. ඉතින් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තව දිනෙන් දින මාධ්‍යකකයත් පානදුර ශාන්ත ජෝන් ජාතික පාසලත් දිනෙන් දින වැජබෙන්න ඕනි, දිනු වෙන්න ඕනි. ඒක තමයි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ. අද දවසේදී අපේ විශේෂ ආරාධනය පිළි අරගෙන The Voice of Fikri ජයග්‍රාහී හඬ මාධ්‍යමැතියට
අරං ආපු අපේ දක්ෂ නිහතමානී චරිතය රණුති අක්කා. ඉතින් මං හිතන්නේ අක්කයි අපිත් එක්ක බෙදාගත්ත අත්දැකීම් ඇත්තටම අපිට ගොඩක් වටින ආදර්ශ. ඒත් එක්ක මතක් කරන්න ඕනේ වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් මට මෙන්න මේ වගේ ප්‍රබල වැකියක් මතක් වෙනවා. වගකීම් දරන්නා වගකීම් වලට යටපත් නොවිය යුතුයි. දියුණුවට ඉරිෂ්‍යා නොකළ යුතුයි. දියුණුව යනු ඉරිෂ්‍යාව නෙවෙයි, කැපවීම. ඉතින් එත් එක්කම මතක් කරද්දී අක්කේ තව දෙයක් මට අහන්න හිතෙනවා. ඇත්තරම අක්කා හිතන විදිහට ඉස්කෝලේ කාලෙද සොඳුරුම නැත්තං ඉස්කෝලෙන් පස්සෙ කාලෙද? ස්කෝල කාලෙ තමයි සොඳුරුම. මම හිතනවා මම තාම ස්කෝලින් අවුට්ටුනා විතරයි. හැබැයි අදටත් ඒක මතක් වෙද්දිත් හරිම දුකයි. මොකද මේ ඉස්කෝලේ පැය 6 ඇතුලේ අපි ඒ ගෙවන ජීවිතේ ආපහු අපිට එන්නේ නෑ. හිතුනම නිවාඩුවක් ගන්න, හිතුනම යාළුවොත් එක්ක කයියක් දාන්න, ඒ සතුට ඒක ආපහු ජීවිතේට එන්නේ නෑ. අනිවාර්යයෙන්. යුනිෆෝම් එක ඇඳගත්තට පස්සේ ස්කෝලේට ඇතුළු වෙන තැනේ ඉඳලා එතනින් එහාට සර් කෙනෙක්ගෙන් මිස් කෙනෙක්ගෙන් ගුටියක් කණේකේ ඉඳලා හැමදේම ජීවිතේට සොඳුරුවක් දැකීමයි. ඒ වගේ ඒ කියන්නේ අපිට ඉස්කෝලේ කාලය ඇතුළතදී තියෙන්නේ ඉස්කෝලේ ප්‍රශ්න විතරයි. බාහිරින් අපිට නෑ. මොකද මෙතනින් එහාට අපිට එන්න තියෙන වගකීම් ගොඩක් වැඩි. අපිට කරන්න තියෙන දේවල් ගොඩක් වැඩි. හැබැයි ඉස්කෝලේ කාලේ අපිට එහෙම නෑ. අම්මලා තාත්තලා හැම දේම කළා දෙද්දි අපිට තියෙන ඉස්කෝලේ වැග් එක අරන් ඉස්කෝලේට ගිහිල්ලා පාඩම් ටික කරලා ආපහු ගෙදර එන්න විතරයි. ඒතර ඒ කාලය ඇතුලේ යාළුවොත් එක්ක, ගුරුවරුත් එක්ක, සහෝදර සහෝදරියත් එක්ක ගෙවන කාලේ මම හිතන්නේ ආපහු ජීවිත කාලෙටම හම්බ වෙයි කියලා. ඇත්තටම එහෙම ගෙවන් ඒ කියන්නේ ඒක හරියට ගෙවන්න ඕනේ. අධ්‍යාපනය ලබන ගමන් ජීවිතේ සතුට වෙන්න ඕනේ. එතකොට තමයි හරිම පාසල් කාලය කියන එක අපිට ජීවිතේට උරුම වෙන්නේ. ඒ කියන්නේ මම ඉස්කෝලේ කරන්න පුළුවන් හැම වැඩක්ම කරලා මම මේ ඉගෙනීමත් හරියට කරා කියන තැනෙද්දී ඒ එන දැනෙන සතුට ජීවිතේ ආයි කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මම හිතනවා අනිවාර්යෙන් ඕන කෙනෙකුට ජීවිතේ මතකම හිටින කාලය අනිත් පාසල් කාලේ. ඔව් ඉතින් බොහොම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් අක්කා වගේ දක්ෂ නිහතමානී ආදරණීය චරිතයක් අපේ පාසලෙන් බිහිවීම ගැන මාධ්‍යකගේ විදිහට මම සතුටු වෙනවා. ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕනේ ජයග්‍රාහී හඬ The Voice of Fikri අද දවසේ විකාශය අපිට මේ විදිහට ලස්සනට කරගන්න සහාය වුණා. අපේ තාක්ෂණික පැත්තෙන් ගත්තොත් අපේ ඔකිත පසන්දුර සොයුරා, ඒ වගේම තරිදු දෙව්මින සොයුරා. ඉතින් ඕන්න මතක් කරන්න ඕනේ හැම වෙලාවෙම මාධ්‍යකකේ වෙනුවෙන් කැප වෙන සොයුරන් දෙපළක් තමයි. ඉතින් මේ දෙපළ ඉතින් මේ වගේම වැඩසටහනකින් නැවතත් එමේ බලාපොරොත්තුවෙන් ජයග්‍රාහී හඬ The Voice of Fikri මේ විකාශය තවත් ජයග්‍රාහී හඬකින් ගෙන මේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. මම විද්‍යාලය මාධ්‍ය ඒකකවරුවෙන් මිලේන්ද්‍ර ප්‍රභාත්.